ඉතින් සුබ දවසක් කියලා අදත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ රුමේනියාව ඇතුලේ සුපිරියට දුවන සාර්ථක වෙන්න පුළුවන් business ideas ටිකක්. මේවා කවුරුත් කියන දේවල් නෙමෙයි, මේවා කවුරුත් කොහෙවත් ඔයගොල්ලොන්ට දැනුවත් කරන දේවල් නෙමෙයි. වැඩි කතන්දර ඕනේ නැහැ. රුමේනියාවට එන කොල්ලෝ කෙල්ලෝ විශේෂයෙන් තරුණ කට්ටිය එන්නේ මේ රටට මැච් එකක් ගන්න බලාගෙන. ඉතින් මේ එන කොල්ලෝ කෙල්ලෝ පටන් ගන්න දේවල් වලින් හරි සුළු ප්‍රතිශතයක් තමයි සාර්ථක වෙන්නේ. හේතුව business plan එකක් නැහැ, research එකක් කරලා නැහැ, consistency නැහැ. ඔන්න ඔය ටික නිසා තමයි පටන් ගන්න ව්‍යාපාර. එකක් තමයි ඔළුවේ තියෙන ව්‍යාපාරික අදහස් ඇත්ත ව්‍යාපාර විදියට එළියට එන්නේ නැහැ. දෙවෙනි ඇත්ත ව්‍යාපාර විදියට එළියට එනවයි හරිම සුළු පිරිසක් තමයි රැඳිලා ඉන්නේ දිගට. ඒකේ ගොඩක් කට්ටිය වැඩේ මගදී අතහැරලා දානවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක හෝ මේ වීඩියෝ සීරීස් එක බලුවොත් ඔයාලට කන්සල්ටේෂන් එකක් ඕන නම් අපි කන්සල්ටර් කෙනෙක් විදිහට හයි කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාලගේ ඔළුවේ තියෙන අදහස ඇත්ත ලෝක ව්‍යාපාරයක් කරගන්න. ඒ වගේම තමයි ඇත්ත ලෝක ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන කෙනෙක් නම් ඔයාගේ ව්‍යාපාරය අපි ඇනලයිස් කරලා ඒකේ තියෙන weak points, ඒකේ තියෙන වැරදි අපි ඔයාලට පෙන්නලා දෙන්නම්. ලොකු දීර්ඝ ගමනක් යන්න මේ රට ඇතුලේ. මොකද ව්‍යාපාරයක් කියන්නේ සල්ලි වලින් විතරක් ගහන මැච් එකක් නෙවෙයි. මේක බ්‍රේන් එකත් එක්ක ගහන දෙයක්. මේක මෙන්ටල් එකත් එක්ක ගහන දෙයක්. මේක සයිකොලොජි ගේම් එකක්. බිස්නස් එකක් කියන්නේ අතරම සයිකොලොජි ගේම් එකක්. ඉතින් මේකේ සයිකොලොජි ගේම් එක වින් කරොත් විතරයි වාට බිස්නස් එක බ්‍රෑන්ඩ් එකක් වඩපත් කරලා මේ බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතර ගොඩක් කල් පවතින දෙයක් විදිහට තියාගන්න පුළුවන් වෙන්නේ. මම මේ කියගෙන යන්නේ low investment easy business ideas ටිකක්. මේ ටික ideas විදිහට විතරයි මම කියගෙන යන්නේ. මේකේ business plan modules කරන විදි, location, customer ලා ගන්න විදි, social media marketing කරන විදි, ගහන්න ඕන මොන නිලයටද සරලව කියනවා නම් ගහන්න ඕන මොන නිලයටද කියලා අපේ project plans ඇතුලේ තියෙනවා. මම ඔයාලට business ideas ටික කියගෙන යන්නම්. පළවෙනි දේ cleaning service. රුමේනියාව ඇතුලේ cleaning service එකක් පටන් ගන්න පුළුවන්. මෙහෙම කියනකොට ඔයාලා හිතන්න පුළුවන් මොන බිබික්කමද මොකෝ කියන්නේ කියලා. නෑ. රුමේනියාව ඇතුලේ ගයක් අස් කරගන්න වෙලාව නැති මිනිස්සු. ෆැක්ටරි එක ක්ලීනින් වලට ස්ටාෆ් එක යොදවන්න අකමැති අයිතිකාරයෝ. තමන්ගේ පෞද්ගලික ආයතනයේ ක්ලීනින් වලට වෙනම පඩියක් ගෙවලා කෙනෙක්ව තියාගන්න තරම් දෙයක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ හැම තැනකටම උඹලට බහින්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ගයක් අස්පස් කරලා පිරිසිදු කරගන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්නවා මේ බුකරස් සිටි එක ඇතුළේ. විශේෂයෙන් මේන් සිටි වල. හරිද? මම මේ කතා කරන්නේ ගම් ගැන අඩුවෙන්. මම කතා කරන්නේ මේන් සිටි ගැන. ඒ වගේ මිනිස්සු ටාගට් කරලා වඩ පුළුවන් ක්ලීනින් සර්විස් එකක් පටන් ගන්න. මේකට දෙන්නෙක් ඇති. ගොඩක් ඕනේ නැහැ. එක්කෙනෙකුට වඩා දෙන්නෙක් විශ්වාසවන්ත යාළුවෙක් ඉන්නවා නම් හොඳයි. හැබැයි විශ්වාසවන්ත යාළුවෝ තෝරගන්න විදිය මම ඉස්සරහට කියන්නම්. අදහසක් ගන්න ඕන කිමිකල්ස් වර්ග සහ තව බ්ලා බ්ලා දේවල් ගොඩක් තියෙනවා මේක ඇතුලේ. ඒ දේවල් ගැන හොඳ අදහසක් කරන් ඔයාලට ක්ලීනින් සර්විස් එකක් පටන් ගන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව ලියාපදිංචි කරලා කිසි කරදරයක් නැතුව තමන්ට වෙලාව තියෙන වෙලාවට කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි ක්ලීනින් කියන්නේ. ඊළඟ ෆුඩ් ඩෙලිවරි. ෆුඩ් ඩෙලිවරි කිව්වහම ඔයාලා හිතන ෆුඩ් ඩෙලිවරි නෙවෙයි මෙතන මම කියන්නේ. රුමේනියාව ඇතුලේ තියෙනවා, බුකරස් විශේෂයෙන් මේන් සිටි ඇතුලේ තියෙනවා. ලංකාවේ මිනිසුන්ගේ හෝම් බේස් කරගෙන තමන් ඉන්න තැන පටන් ගත්තු ව්‍යාපාර ගොඩක්. මේ හැම ව්‍යාපාරයකම තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඩෙලිවරි. මේගොල්ලෝ ලියාපදිංචි ආයතන නොවන නිසා. හරිද? ඉන්දියාප්ප තියෙනවා, වඩේ තියෙනවා, රොටි තියෙනවා, කොත්තු තියෙනවා, රයිස් තියෙනවා, මොනවද වටලප්පන් තියෙනවා, රෝස් පාන් තියෙනවා. මේ වගේ নানা ප්‍රකාර ලංකාවේ ගියාම තමන් ගෙදර හදනවා. හදලා තමන්ගේ කමියුනිටි එකට විකුණනවා. මේගොල්ලන්ට මේක ඩෙලිවරි වලට රෙජිස්ටර් කරන්න බෑ. බෝල්ට් එකට, ග්ලෝව් එකට, වෝල්ට් එකට දාන්න බෑ. මොකද මේගොල්ලෝ ලියාපදිංචි නැති කට්ටිය. අන්න ඒ කට්ටිය ටාගට් කරලා ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් ඩෙලිවරි එකක්. මේ කට්ටිය හඳුනගෙන ඒ කට්ටියට කතා කරලා ඩෙලිවරි charge එකක් කතා කරලා දෙන්න ඔයාලට හොඳ ඉන්කම් එකක්. ෆුඩ් ඩෙලිවරි කරන කොල්ලෙක් කෙල්ලෙක් නම් ඔයා මේ වැඩේ ජෙනුවින් විදියට අවංක විදියට හරි විදියට පටන් ගත්තොත් ඔයාලට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන්. මාසෙට ඔයා ඩෙලිවරි කරලා හොයන ගාන වගේම තවත් ගාණක් පඩි දෙකක් ගන්න පුළුවන් බිස්නස් ප්ලෑන් එකේ. මේකේ දෙපැත්තකට කරන එකක් තමයි දැන් ඔය මම කිව්වා වගේ අනිත් පැත්තට තමයි වාට පුළුවන් මේ බිස්නස් එක රෙජිස්ටර් කරලා ඩෙලිවරි රයිඩර්ස් රටිය ලංකාවෙන් ගේන්න. හැබැයි මේ කියනකොට ඔයාට අදහසක් තියෙන්න ඕනේ මේකේ තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්න. ඒවා විසඳන්නේ කොහොමද? සේවකයෙක් සතුටින් තියන්නේ කොහොමද? සහ කාගෙන් හරි බැනුම් අහන්න නැතුව මේ ජොබ් එකට කෙනෙක්ව දාලා කරවන්නේ කොහොමද කියන එක ගැන. මේක තව ලොකු ගැඹුරු කතන්දරයක් මම මේ උඩින් කියාගෙන යන්නේ ඔයගොල්ලන්ට ideas ටිකක් දෙන්න. ඊළාට home cook meals. හරිද? home cook meals කියන්නේ මම දැන් කලින් කිව්ව එකේම අනිත් පැත්ත. ඔයාට මොකක් හරි රසට කෑම යන හැකියාවක් තියෙනවා නම් ඔයාට පුළුවන්
හොඳට රසට කෑමක් හදලා ලංකාවේ රුමේනියාවේ ඉන්න ලාංකික සමාජයේ ඇතුලේ පතුරවන්න. ඔයා වැඩේ හරියට කරනවා නම්, ඔයා වැඩේ අවංකව කරනවා නම්, ඒක රසයි නම් ඇත්තටම පිරිසිදුයි නම්, ඔයා සෝෂල් මීඩියා මාකටිං හරියට පාවිච්චි කරනවා නම් හොඳ ආදායමක් මාසෙට ලබන්න පුළුවන්. ගෙදර ඉඳගෙනම. ඒ වගේම තමයි මේක ඊළඟ ලෙවල් එකට ගෙන යන්න පුළුවන්. මේක ලියාපදිංචි කරන්න පුළුවන්. ලියාපදිංචි කරනකොට ඔයා කිචන් එක හදා ගන්න ඕන විදියක් තියෙනවා. හැබැයි මේක ෂෙයාර්ඩ් ඇපාර්ට්මන්ට් වල ඉන්න කට්ටියට ලියාපදිංචි කරන්න බෑ. තමන්ගේම ඇපාර්ට්මන්ට් එකක ඉන්නවනම් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒක විදියක් තියෙනවා. ඒ දේවල් ඔයාලට කියලා දෙන්න තමයි අපි ඉන්නේ සිලෝන් කන්සල්ටන්සි SRL විදියට. කන්ස්ට්‍රක්ෂන් හෙල්පර්ස් ටීම් එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. මේ රටේ ඇපාර්ට්මන්ට් වල ජීවත් වෙන බහුතරයක් මිනිස්සු තමන්ගේ හීටර් එකක් වැඩ කරන්නේ නැති වුණොත්, තමන්ගේ ටැප් ලයින් එකක් වතුර ලයින් එක බ්ලොක් වුණොත්, බාත් ටබ් එක ලීක් වුණොත්, මේ ෂවර් එකක් කැඩුනොත්, ඒ එකීමකී ගෙදර ලී බඩු ටික එහෙම කරගන්න ඕන වුණොත්, සිංක් එකක් තැනක් වෙනස් කරගන්න ඕන වුණොත්, මේ වගේ TV එකක් බිත්තිය මවුන්ට් කරගන්න ඕන වුණොත්, මේ වගේ එකීමකී පොඩි වැඩ වලට ගොඩක් වෙලාවට පිටින් කෙනෙක් ඉන්නවා. මේවට එන්නේ ගොඩක් වෙලාවට සිගන්ස්ලා. මේ කට්ටිය සාමාන්‍ය ලේ 100-250 ගාණක් ගන්නවා. ඔය වගේ පොඩි වැඩක් වුණත් කරලා දෙන්න. 100-200ක් ගන්න කට්ටිය ගොඩක් වෙලාවට ඉන්නවා. සහ ඒගොල්ලෝගේ ප්‍රොෆෙෂනලිටි එක, ක්වොලිටි එක අඩුයි. ඒක නිසා මේ මිනිස්සු කැමති නෑ ඒගොල්ලෝම හය කරන්න. මම අත්දැකීමෙන් දන්නවා. මම කාලයකට කලින් මේක කරපු නිසා ඔයා හරි කස්ටමර්ස්ලා 4-5 දෙනෙකුට හරි සර්විස් එකක් දුන්නොත්, එයාලගේ මාර්ගෙන් එයාලගේ යාළුවන්ට ඊළාට යාළුවන්ට මේක පිරමීඩයක් වගේ බිල්ඩ් වෙගෙන එනවා. අන්තිමටම ඔයාට තනියෙන් කරගන්න බැරි තරම් ලොකු බේස් එකක් ඉඳී. මේකට දෙන්නෙක් ඉඳියත් ඇති. තව යාළුවෙක් සෙට් කරගත්තත් ඇති. පොඩි තැනක් පේන්ට් කරන්න අරවලට හැමදේටම මේගොල්ලෝ කවුරු හරි හය කරනවා. ඒ හය කරන කෙනා ඔයාට වෙන්න පුළුවන්. ඔයා වෙන්න පුළුවන් නම් මෙතන තියෙන කී පොයින්ට් එක තමයි භාෂාව. ඔයාට සරල රුමේනියන් භාෂාවෙන් කතා කරන්න පුළුවන් වෙනවා. සරල. ගොඩක් ඕනේ චුට්ටක් කතා කරාම ඇති. චුට්ටක් කතා කරලා ගොඩක් වැඩ කරන්න. ඔයා ගන්න ලේ 100ද ලේ 150ක් වැඩ කරලා එන්න. එතකොට ඔයාට පාඩු වෙන ලේ 50ට ඊළඟ දවසේ ලේ 200ක් ප්‍රොෆිට් වෙවි. මේකේ ඩීප් ලෙවල් එක තමයි ඔයාට යාළුවෝ සෙට් එකක් ඉන්නවා නම් ඒ සෙට් එකටම නිවාඩු දවසක් හෝ දෙකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක අයිතිකාරයට කතා කරලා සබ් බිල් ගන්න. සබ් බිල් ගන්නකොට ගොඩක් වෙලාවට ක්ලීනින් තමයි අපිට ඉල්ල ගන්න පුළුවන්. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න. එහෙම නැත්නම් ජනෙල් වීදුරු ක්ලීන් කරන්න. ඒ වගේ දේවල් වලට සබ් දෙනවා මේගොල්ලෝ. ඒ වගේ සබ් ප්‍රොජෙක්ට්ස් ගන්න පුළුවන්. පොඩ්ඩක් කතා කරන්න ඕන. හැබැයි අවංකභාවය සහ ගුණාත්මකභාවයත් එක්ක සාධාරණ මුදලක්. මේ මුදල කියන එක පොඩ්ඩක් පල්ලෙහාට આવත් තමයි මේ ව්‍යාපාරවල බේස්මන්ට් එක ඔයගොල්ලන්ට හොඳට දාගන්න පුළුවන් වෙන්නේ. බේස්මන්ට් එක දාගෙන බිත්ති බඳිනකොට ඊට පස්සේ චුට්ට වැඩි කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ගොඩක් මිනිස්සුන්ට අපේ මේ ඔය ව්‍යාපාරයකට එන්න අමාරු, ව්‍යාපාරයක් කරන්න අමාරු තැනක් තියෙනවා. මොකද හැම කෙනෙක්ම කැමති හොඳ වාහනයක් පදින්න. හැම කෙනෙක්ම කැමති. මේ රටට එන හැම කෙනෙක්ම කැමති මේ වගේ හොඳ ඇපාර්ට්මන්ට් එකක හොඳ ලයිෆ් එකක් ගෙවන්න. මේ රටට එන ගොඩක් කට්ටිය කැමති shopping කරන්න, තමන්ගේ බිරිඳව දරුවන්ව එක්කන් ගිහිල්ලා shopping mall එකකට දාන්න, කවදාවත් ගාණක් බඩුවක මිලක් බලන්නේ නැතුව කැමති දෙයක් ඒගොල්ලන්ට අරන් දීලා හොඳ ජීවිතයක් ගත කරන්න. ගොඩක් මිනිස්සු කැමති. ලංකාවේ හොඳ ගයක් හදලා හොඳ මේකක් හොඳ ජීවිතයක් ගත කරන්න හැමෝම කැමති. හැබැයි උඹලා හිතලා බලපන් මේක බලන කී දෙනෙකුටද පුළුවන් පාන්දර එකට නිදාගෙන උදේ 6ට නැගිටලා ආපහු වැඩ කරන්න. මේක බලන කී දෙනෙකුටද පුළුවන් Taman නොකරන වැරදි වලට බැනුම් ගන්න. Tamanට පුළුවන් නම් කට්ටක් ගන්න. මේ කට්ටක් කනවා කියන එක අදහස ඔයාට නිදා ගන්න වෙලාවක් තියෙන විදියක් නැහැ. ඔයාට සතියේ නිවාඩු දවසක් තියෙන විදියක් නැහැ. ඔයාට මිනිසුන්ගෙන් හේතුවක් නැතුව බැනුම් අහන්න වෙන්න පුළුවන්. මඩ අනන්තවත් වදින්න පුළුවන්. සමහර වෙලාවට ඔයා දන්නේ නැහැ ඔයාට මඩ ගහලා Facebook එකේ ඔයාට ඒව බලන්න වෙලාවක් නැහැ. ඔයාට ඒවට උත්තර දෙන්න වෙලාවකුත් නැහැ. ඔයාට එහෙම මිනිසෙක් වෙන්න පුළුවන්. Tamanට පවුලේ මිනිස්සු අම්මා තාත්තා බිරිඳ දරුවෝන්ගෙන් චූටි කාලයකට ඈත් වෙන්න පුළුවන්. තරමක් දුරට හරි. එයාලා වෙනුවෙන් වෙන් කරන කාලය චුට්ටක් අඩු කරලා තමන්ගේ අනාගතය වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරන්න පුළුවන්. ඔය Facebook එකේ උඩ පල්ලෙහා යන උඹලා, YouTube එකේ TikTok එකේ කෑලි බල උඩ පල්ලෙහා යන උඹලා. ඕකට ගත කරන කාලය අඩු කරලා දාන්න පුළුවන්. සමහර වෙලාවට නැතිම කරලා දාන්න පුළුවන්. මම කාලයක් Facebook අයින්ම කරලා දැම්මා. කන කෑම එක උයා ගන්න වෙලාව නැහැ. සතියේම කෑම එකපාරට උයන්න තරම් උඹලා බිසි වෙන්න පුළුවන්. උඹලට පුළුවන් මම අර කලින්ම කිව්ව ගොඩට වැටෙන්න. මේ ලෝකෙම ඒ ගොඩේ ඉන්නේ 3%යි. මේ ලෝකෙම
මේ ලෝකෙ මේ ගොඩ ඉන්නේ 103යි. ඊළඟට මේ රට ඇතුලේ TikTok, YouTube, Facebook කියන්නේ හොඳ බිස්නස් එකක්. හැබැයි ඔයාලා හිතන විදිහට නෙමෙයි. Taman TikTok එකක් කරනවට වඩා, Taman Facebook page එකක් කරනවට වඩා, Taman YouTube channel එකක් කරනවට වඩා අනුන්ට මේක කරලා දෙන එකෙන් ආදායමක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් social media use කරන්න කෙනෙක්ගේ business එකක් develop කරලා දෙන්න. මේ රටේ ඕන තරම් ව්‍යාපාර තියෙනවා, ඕන තරම් restaurant තියෙනවා, ඕන තරම් කඩවල් තියෙනවා. තවම Facebook page එකක් නැති. මොකද Facebook කියන්නේ රුමේනියාවේ තවම ස්පාක් වෙලා නිකන් අර ස්ප්‍රෙඩ් වෙලා තියෙන දෙයක් නෙවෙයි. මේගොල්ලෝ TikTok තමයි මේ බදාගෙන ඉන්නේ. හැබැයි රෙස්ටොරන්ට් තියෙනවා, ෂවර්මා කඩවල ඕන තරම් තියෙනවා. තවම හරියට සතියට රීල්ස් දෙක තුනක් දාගන්න බැරි කඩවල් තියෙනවා. අන්නේ කඩවල ටාගට් කරන්න. Facebook, YouTube, TikTok business plan එක අපේ ගාව තියෙනවා. ඔයා business එක පටන් ගන්නව නම් හම්බ වෙන්න අපි. මේ හැමදේම කරනකොට යාළුවෝ තෝරගන්නකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. හොඳට අඩියක් ගහන යාළුවෙක් උඹට ඉදිරියට අවුලක් නැහැ. මේ සෙට් එකේ කොල්ලෝ ටික හොඳට අඩිය ගහන යම් වුණාට බය වෙන්න එපා. උන් ආශ්‍රය කරපන්. උන් කොවිලෙත් මරා ගන්නව නම් වලි දා ගන්නව නම් බය වෙන්න එපා. උන් ආශ්‍රය කරපන්. හැබැයි උන් කොවිලෙත් උඹේ යාළුවෝ ටික හෝ යාළුවෝ එකා හෝ දෙන්න හෝ කොවිලෙත් නෑ බෑ හරියන්නේ නෑ. ඔක කොහේ කරන්නද මචං? ඕක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අන්න ඒ වගේ වචන පාවිච්චි කරන නෙගටිව් ටොක්ස් තියෙන නෙගටිව් සිතුවිලි තියෙන යාළුවෝ නම් උඹට ඉන්නේ දැම්මම ඔය පිළිකාවක් වගේ නෙගටිවිටි එක ස්ප්‍රෙඩ් වෙන්න කලින් දැම්මම අයින් වෙන්න එතනින්. දැම්මම අයින් වෙන්න. පුළුවන් ඉක්මනට ඈත් වෙන්න. නෙගටිවිටි කියන්නේ බිස්නස් එකක් කරන්න යවුන්ට හැදෙන පිළිකාවක්. ඒ නිසා නෙගටිවිටි තියෙන යාළුවෝ මුලින්ම අයින් කරන්න. කතාවක් තියෙන්නේ ඔයා බිලියනර්ස්ලා ආශ්‍රය කරොත් ඊළඟ බිලියන ඔයා. ඒ වගේම තමයි ඔයා නෙගටිවිටි තියෙන ඒකත් බෑ මේකත් බෑ අරකත් බෑ එහෙමත් බෑ මෙහෙමත් බෑ කොහොමත් බෑ කියා ගන්න බය, සමාජයට මුහුණ දෙන්න බය, ප්‍රසිද්ධිය වීඩියෝයක් දාන්න බය, කතා කරන්න බය, මිනිසුන්ට බය, සල්ලි වලට බය, අලුත් අදහස් වලට බය, හැම දෙයකටම බය, කිසිම දෙයක් කරන්න අකමැති. ඔන්න ඔය අටපාරස්සාව කරගෙන ඉන්න යාළුවෝ නම් වාට ඉන්නේ. ඔය ආශ්‍රය කරන්න එහෙම කට්ටිය නම් ඔයාගේ ඇතුලේ ඉන්න ඔය ක්‍රියේටිව් සතක් මැරිලා ඔයත් ඒ කොටටම වැටේ. මම මේ කියන දේවල් ඔයාලට චුට්ටක් හරි ඇහෙනවා නම් හරිද? මනස හැමතිස්සෙම ફોකස් කරන්නේ මේ හිතන්නකෝ ඔයා හැමතිස්සෙම ફોකස් කරන්නේ ඔයාට අවශ්‍ය දෙයට. එතකොට වටෙන් එන දේවල් ඔයාට ඩිස්ට්‍රැක්ට් වෙනවා අඩුයි. මේ සිස්ටම් එක මේ බයොලොජිකල් ශරීරයේ මනුස්සයාගේ සිස්ටම් එක හැදිලා තින්නේ එහෙම. මම මේ කියන දේ කතා කරනකොට මම කතා කරන මේ මගේ වීඩියෝ එක බලනකොට ඔයගොල්ලන්ට ඔතන AC එකක් දුවන වෙන්න පුළුවන්. ෆෑන් එකක් දාලා තියෙන වෙන්න පුළුවන්. තව යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. සමහරවිට වාහනේ යන ගාම අනිත් වාහන වල සද්ද අනිත් මිනිස්සු කතා කරන සද්ද තව ගොඩක් දේවල් මේ සමාජය තුළ තියෙනවා. ඔයා මේ වීඩියෝ එක අහන වෙලේ වටේ ගොඩක් සද්ද තියෙනවා. හැබැයි ඒ සද්දත් ඔයා කණෙන් ඇතුළට යනව නේද? ඒ හැම සද්දයක්මත් ඔයා කණෙන් ඇතුළට යනවා. හැබැයි ඔයාගේ ફોකස් එක තියෙන්නේ මගේ වීඩියෝ එකට. මොකද මේ වෙලාවේ වාට ඕන මේක. අපේ සිස්ටම් එක මේ මනුෂ්‍ය සිස්ටම් එක ඇතුළේ තියෙන එක. ඔයා ફોකස් කරන්නේ මොකටද? ඒ දේ ඔයාට ලබා දෙන්න. ඒ වගේ ඔයා නෙගටිව් දේවල් වලට ફોකස් වුණොත් ඔයා යන්නේ නෙගටිව් පැත්තට. ඔයා පොසිටිව් දේවල් වලට ફોකස් වුණොත් ඔයා ඇදිලා යන්නේ පොසිටිව් පැත්තට. තියරි ඔෆ් ඇට්‍රැක්ෂන් වැඩ කරනවා. ඒක ප්‍රැක්ටිකලි වැඩ කරනවා. ඒක වැඩ කරන්නේ හැමදෙස්සෙම සයන්ස් එක්ක එකතු වෙලා. ඒ වුණාට අපි හිතන්නේ මේ විශ්වෙන් දෙනවා. අපි හිතන දේවල් ළඟට එනවා කියලා. ඒක සයන්ස් එක මම මේ කලින් කිව්ව ටික එකට ගලප ගන්න පුළුවන් නම් ඔයාට ඒක වැඩ කරන්නේ ඒ බයොලොජිකල් බොඩි එක මෙන්ටල් බොඩි එක එකතු වුණාම හැදෙන මේ තියරිටිකල් මේ සයන්ස් එකත් එක්ක තමයි ඒක වැඩ කරන්නේ. ඊළඟ බිස්නස් අයිඩියා එකත් සෝෂල් මීඩියාම තමයි. Facebook, YouTube, TikTok. හරිද? මොකද්ද ඊළඟ බිස්නස් අයිඩියා එක? ඔයාලට පුළුවන් ස්පොන්සර්ෂිප් ගන්න. මුලින්ම ඔයා හදා ගන්න ඕන ඔයාට බ්‍රෑන්ඩ් එකක්. ඒක කොහොමද හදන්නේ? මුලින්ම ඔයා රිවිව්ස් ටිකක් කරන්න ඕන. රිවිව්ස් 20ක් විතර හදාගන්න. හදාගෙන සතියට එක ගානේ දාගෙන යන ඔක්කොම ප්ලැට්ෆෝම්ස් වලට. මොනවද රිවිව් කරන්නේ? ඔයාට බ්‍රෑන්ඩ් එකක්, කෑමක්. හරිද? අලුතෙන් මාකට් එකට කරන කෑම වර්ග ගොඩක් තියෙනවා. මේ කෑමක් රිවිව් කරන්න පුළුවන්. ඊට පස්සේ රෙස්ටොරන්ට් රිවිව් කරන්න පුළුවන්. මේවයින් හැමතිස්සෙම තෝරගන්න රිවිව් මේ මුලින් දාන රිවිව් ටික කරනකොට බ්‍රෑන්ඩින් වෙලා තියෙන දේවල් ටාගට් කරන්න. බ්‍රෑන්ඩින් වෙලා තියෙන කෑම කඩ පාවිච්චි කරන්න. බ්‍රෑන්ඩින් වෙලා තියෙන කෑම වර්ග පාවිච්චි කරන්න. නැත්තම් බ්‍රෑන්ඩින් වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා රිවිව් සෙට් එකක් ගහගෙන යන්න. ගහගෙන ගිහිල්ලා ඉවර වෙනකොට මේ 20ක් විතර එක දිගට හැම සතියේම එක ගන්න දාගෙන යනකොට සති දෙකකට එකක් හෝ සති ටිකක් දාගෙන යනකොට මේ ටික දාලා ඉවර වෙනකොට ඔයාට නදුනත්වම ඔයාගේ ප්ලැට්ෆෝම් එක රීච් වෙලා. නදුනත්වම ඔයාට රීච් එකක් හදලා.
ඊට පස්සේ ප්‍රොජෙක්ට් ෆ්ලෑෂ් දෙන්න. මේකේ ඇතුලේ තව දේවල් තියෙනවා. paid promotion ගන්න ඕන. ඔයාට organic fan base එකක් හදා ගන්න ඕන. ඒකට organic fan base එකකට paid promotion පාවිච්චි කරන විදියක් තියෙනවා. base එකක් හදාගන්න. ඉලක්කම් වැඩක් නැහැ. මෙහි තියෙනවා ලොකු ඉලක්කම් තියෙන Facebook page. ලොකු ඉලක්කම් තියෙන page. හරිද? 50k 60k 100k ඉන්නවා. දාපු post ගිහින් බලන්නකො post එකට like 3යි 4යි 5යි. ඒක reach නැහැ. ඒගොල්ලෝ සල්ලි වියදම් කරලා fan base එක හදාගෙන. හැබැයි ඒ fan base එක ඇත්තටම උන්ගේ fan base නෙවෙයි. fan base එක නෙවෙයි. ඒ වගේ කට්ටියට සමාජය ඇතුලේ දෙයක් කරන්න අමාරු. ඒ නිසා ඇත්ත organic fan base එකක් හදාගන්න. ඔයා review කරන්නේ කෑම කඩ නම් මුලින්ම ඔයා කෑම වලට කෑම කන්න ආස පිරිසක් ඔයා වටේ එකතු කරගන්න. ඊට පස්සේ අර කඩවල් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් paid promotions ගන්න. හරිද? ඔයා review එකක් කරනවා කඩේ. ඒ review එක කරන එක වෙනුවෙන් කඩෙන් ඔයාට ගෙවනවා. මම දැකලා තියෙනවා රුමේනියාවේ ෆොටෝග්‍රැෆර්ස්ලා ඉන්නවා, වීඩියෝග්‍රැෆර්ස්ලා ඉන්නවා, කැමරා රිවිව් කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඔය කාගෙන් කවුද ස්පොන්සර්ෂිප් එකක් ගන්නෙ? කවුද තාම ස්පොන්සර්ෂිප් එකක් ගන්නෙ? තමන්ගේ පේජ් එකේ මේ වෙළඳ දැන්වීම සඳහා අමතන්න කියලා නම්බර් එකක් දාලා ඇඩ් එකක් දාලා වැඩක් නැහැ. එහෙම දාලා වැඩක් නැහැ. මාකටිං කියන්නේම ක්‍රියේටිවිටි. තමන්ට ස්පොන්සර්ෂිප් එකක් ඕන නම් ඒක ගන්නත් ක්‍රියේටිව් වෙන්න ඕන. ඊළඟ එකත් සෝෂල් මීඩියා. ඔයාට වීඩියෝග්‍රැෆි පුළුවන් නම්, ඔයාට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් නම්, ඔයා රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ප්‍රොජෙක්ට් එකක් ප්‍රොපෝස් කරන්න කඩවල් වලට. ගිහින් හම්බෙන්න ඕනේ නැහැ. ඊමේල් එකක් දාන්න පුළුවන්. නම්බර් වගේම WhatsApp කරන්න පුළුවන් බොස්ට. Facebook page එකක් නැති කඩවල් වලට, රෙස්ටුරන්ට් වලට Facebook page එකක් හදලා ඔයාට මැනේජ් කරලා දෙන්න පුළුවන්. ඒකට සාධාරණ සුළු ගාණක් ගන්න පුළුවන්. හරියට වීඩියෝස් ටික රීල්ස් ටික ගහ ගන්න බැරි කඩවල් වලට, රෙස්ටුරන්ට් වලට සතියකට වීඩියෝ එකක්, සතියට වීඩියෝ දෙකක් හදලා දෙන්න එන්න පුළුවන් ඇග්‍රීමන්ට් එකකට. හරියට Facebook මාකට් කරන්න නැති, හරියට Facebook එකට post එකක් දාන්න, post එකක් හදාගන්න බැරි කඩවල වලට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඔයාලට සතියට post දෙකක් තුනක් මම හදලා දෙන්න, මට මේ ගාණ දෙන්න කියලා. මේව දිගට එන සල්ලි, දිගට consistency, දිගට එන සල්ලි මේව නවතින්නේ නැහැ. ඒක තමයි ඊළඟ project plan එක. මේවා ගැඹුරට යන කතන්දර මේවයි ගන්න. මේවා ගහන්න ඕන නිල තියෙනවා, target කරන්න ඕන කඩවල් තියෙනවා, target කරන්න ඕන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ටාගට් කරනකොට උන්ගේ ගහන්න ඕන නිලයක් තියෙනවා. ඊළඟට ඔයාලට භාෂාව හොඳට පුළුවන් නම් එයාබෝන් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් කියන එකට යන්න පුළුවන්. දැනට එහෙම කරන 4-5 දෙනෙක් ඉන්නවා බුකරස් සිටි එකේ මම දන්න. තව තැන්වල ඇති. බොසෙක් ඉන්නවා, පත්‍රොන් කෙනෙක් ඉන්නවා. උට සල්ලි තියෙනවා. ඌ අපාර්ට්මන්ට් එකක් ගහනවා නැත්තම් ඌ බිල්ඩින් එක සල්ලි වලට ගන්නවා. අරගත්තට ඌට ඒක මැනේජ් කරගන්න ටයිම් යන්නේ නැහැ. අන්න එහෙම කට්ටියගේ key management, apartment management, cleaning management ඔයාලට කරන්න පුළුවන්. ඒකට ඔයාලට percentage එකක් ඒගොල්ලෝ ගෙවනවා. ඒ ගෙවන percentage එකට හරියන්න ඔයා apartment building එක නම් ඔයාට තමයි power of attorney එක දීලා තින්නේ rent out කරන්න. හැබැයි income එක යන්නේ අර boss ගේ account එකට. එතකොට keys ටික ඔයා ගාව තියෙන්නේ. ඒවයි cleaning බලන්නවා, maintenance බලන්නවා. හැබැයි income එක boss ගේ account එකට යනවා. මේ වගේ business වලදී සාමාන්‍යයෙන් 20% ඉඳන් 40% විතර ඔයාට ගෙවනවා. මාසෙකට ලෙයි 20000ට වඩා උඩින් ආදායමක් ගන්න පුළුවන් මේ වගේ හරි බොස් එකක් අල්ලගත්තොත්. මොකද බොස් කාගේ හරි ප්‍රොපර්ටිස් අපි මැනේජ් කරනවා. ඒක කරන්නේ. ඒක ඇපාර්ට්මන්ට් වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්, ෆාම් එකක් වෙන්න පුළුවන්, කඩයක් වෙන්න පුළුවන්, මොකක් හරි. කාගේ හරි දෙයක් අපි මැනේජ් කරන එක කරන්නේ. ඊළඟ තවම කිසිම කෙනෙක් අත තියලා නැති බිස්නස් ප්ලෑන් එක තමයි driving school support. ලංකාවේ ගොඩාක් කොල්ලෝ food delivery riders විදිහට ඉන්නවා. ලංකාවේ ගොඩාක් කොල්ලෝ මේ රටේ ඉන්නවා. driving license ගන්න බලාගෙන ඉන්නවා. driving license දෙන ආයතනත් ගොඩක් තියෙනවා. learners කියලා කියන අපි තියෙනවා. හැබැයි මේ දෙගොල්ලෝ අතර link එක තාම හදන්න හරිය ටීම් එකක් නැහැ. ඔයාලට පුළුවන් නම් මේ දෙකොල්ල අතර link එක හදන්න driving school helper කෙනෙක් වෙන්න. හරිද? මේක supporter කෙනෙක් වෙන්න. ඔයාලට driving school එකනොත් ගෙවයි, license එක ගන්න එන ලංකාවේ කෙනෙක් ගෙවයි. හැබැයි පළවෙනිම දේ සාධාරණ මුදලක් අය කරන්න ඕන. ඒ වගේම ඔයාලට රුමේනියන් භාෂාව පුළුවන් වෙන්න. ඊළඟ business side එක handyman. handyman කිව්වහම කට්ටිය දන්නේ නැහැ. මේකට කියනවා small repair service කියලා. මේක දෙවිදිහකට කරන්න පුළුවන්. එකක් තමයි බොහොම චූටි ස්පේස් එකක් ඔයාලට ඕන. පඩි පෙලක් යන යට උනත් ඇති. ඔය අපාර්ට්මන්ට් එක මේන් ඩෝර් එකේ ඇතුළට ආපු ගමන් පරණ ඒවා පඩි පෙල යට කැලේ එහෙම කැලලක් ඇති. චූටි ඉඩක් ඕන ඔයාලට. ඔයා කරන්නේ repair කරන්නේ. mobile phone repair කරනවා, පොඩි සෙල් නම්බර් repair කරනවා, පොඩි electric items repair කරනවා. විශාල ඒවා නෙවෙයි හරිද? චූටි ඒවා ඔක්කොම repair කරනවා. ඒ වගේම මේකේ අනිත් පැත්ත එකක් තමයි එතකොට මේ handyman කියන එක ඔයාගේ අපාර්ට්මන්ට් එකෙන් කරන්නත් පුළුවන්. ඔයාලට චූටි ඔයාගේ room එකේම පොඩි මේසෙකුයි tool set එකයි තියුණාම ඇති ඔයාලට මේකේ දෙවෙනි පැත්ත තමයි ඔයාලට මේක මොබයිල් කරන්න පුළුවන්.
සර්විස් එක දෙන්න පුළුවන්. ඒගොල්ලෝ කස්ටමර් ඉන්න තැනට ගිහින් සර්විස් එක දෙන්න පුළුවන්. ඔයාලට ඉන්ස්ටන්ට්ලි ෆෝන් එකක් සර්විස් කරලා දෙන්න පුළුවන්. මොකක් හරි කැඩිච්ච බයිසිකලයක් හදන්න පුළුවන්. කැඩිච්ච ඉලෙක්ට්‍රික් බඩුවක් හදන්න පුළුවන්. එයා ඒ කස්ටමර් ඉන්න තැනට ගිහිල්ලා හදලා දීලා එන්න පුළුවන්. මේක ගොඩක් ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල් වල ප්‍රසිද්ධ දෙයක්. යුරෝපෙත් රටවල් වල ප්‍රසිද්ධ දෙයක්. හැබැයි රුමේනියාවේ මේක අඩුයි ටිකක්. ඒ නිසා ඔයාලට ඔන්න හොඳ බිස්නස් අයිඩියා එකක් දුන්නා. හැන්ඩිමෑන් ලංකාවේ මොබයිල් ෆෝන් රිපෙයාරින් කරපු කොල්ලෝ ගෙල්ලන්ට එහෙම මේ අර ෆ්ලෙක්සිබල් වයර් වලින් ඒකොන මේකොන අමුණන රිපෙයාරින් නෙමෙයි මම කියන්නේ. ප්‍රොෆෙෂනල් රිපෙයාර්ස්ලා ඉන්නවනේ වැඩෝ. මේ රටට ඇවිල්ලා ඉන්නවා හොඳ ආදායමක් ගන්න පුළුවන් තරම් මේක. ඔයගොල්ලෝ ෆ්‍රීලන්ස් කරන සයිට් එකක් යූස් කරන්නේ නැතුව ඔයා ෆ්‍රීලන්ස් කරනවා. රෙස්ටුරන්ට් එකකට, කඩේකට, සැලුන් එකකට මේ ඕනම විදියක රුමේනියාවේ තියෙන බිස්නස් එකකට ඔයගොල්ලෝ ෆ්‍රීලන්ස් කරන මේකෙදි ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හිතන්නකෝ කඩයක් තියෙනවා හොඳට නමක් පවත්වගෙන යන කඩයක් තියෙනවා. එයාට ලෝගෝ එකක්. එයාට ටී-ෂර්ට් එකක් නැහැ. සීතල කාලේට එයාට දාන්න එයාගේ යුනික් ජැකට් එකක් නැහැ. එයාට යුනික් කලර් රේන්ජ් එකක් නැහැ. එයාට යුනික් සුවඳක් නැහැ. බිස්නස් වල ගොඩක් තියෙනවා. බිස්නස් කියන්නේ බැඳෙන්නේ මිනිසුන්ගේ සයිකොලොජි එකත් එක්ක. මිනිසුන්ගේ මනසත් එක්ක තමයි බිස්නස් එක බැඳෙන්නේ. කඩයක් ඇතුළට යනකොට ඒ කඩේට යුනික් සුවඳක්, යුනික් කලර්ස් ටිකක් තියෙන්න ඕන. සුවඳක් දැනෙනකොට කඩයක් මතක් වෙන්න ඕන. මේ ගන්නට බිස්නස් හදන්න පුළුවන්, ඩෙවලොප් කරන්න පුළුවන්. කාට හරි මේක නිකන් හිතනවා නම් hina වෙන්න. ඔයා hina වෙන්න. ඊළඟට තවත් වැදගත්ම බිස්නස් අයිඩියා තමයි රුමේනියාව තුළ දැනට grow කරන්න පුළුවන් language courses දැනට grow කරන්න පුළුවන් රුමේනියාව ඇතුලේ. ඔයාලට පුළුවන් රුමේනියානු භාෂා පන්තියක් පටන් ගන්න. මේක ළඟදී කස්ටමයිස් කරලා තිබුණා කවුද? හසා මේක කස්ටමයිස් කරලා තිබුණා PR ගන්න කට්ටියට වෙනමම language course එකක්. පට්ටයි මචං. හරිද පට්ටයි. මගේ business plan එක ඇතුලේ මේ plan project ඇතුලේ එක තියෙනවා. ඒ වගේ මේක තව කස්ටමයිස් කරන්න පුළුවන් beginners ලට වෙනම එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ රටට එනවා ළමයි එනවා රුමේනියානු ලෝකල් ස්කූල් වලට යන අලුතෙන් ෆැමිලි එන කට්ටිය ළමයි එනවා. මේ ළමයින්ට වෙනම කෝස් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ජොබ් එක වයිස් මේක කැටගරයිස් කරලා ඒගොල්ලෝ කරන ජොබ් එක අනුව අවශ්‍ය ටික දෙන්න පුළුවන්. මේකේ මෙහෙම දෙයක් තියෙනවා. මේ මිනිසුන්ගේ ඔළුව වැඩ කරන්නේ ස්නැප්ෂොට් විදියට. ඒ කියන්නේ TikTok ඇයි ප්‍රසිද්ධ වුණේ? ඇයි Facebook Reels ප්‍රසිද්ධ වුණේ? ඇයි Reels වලට ගොඩක් views එන්නේ? ඇයි දාන short videos වලට ඇයි views එන්නේ? මිනිස්සු කැමති මෙහෙම ඉක්මනට ළඟ නැවෙන්න ළඟ මාරු වෙන්න. ඔයා කෝස් එකක් කරනවා නම් ඒකෙත් බේකරි එක වැඩ කරන එකාට බේසික් නොලෙජ් එකක් එක්ක බේකරිට අදාළ ටික දෙන්න. ෆුඩ් ඩෙලිවරි කරන එකාට බේසික් ටිකත් එක්ක උගේ රස්සාවට අදාළ ටික දෙන්න. ග්‍රැමර්, සංදි, විසන්දි, අරක පටලවන හැටි, මේක හදන හැටි, බ්ලා බ්ලා වැඩක් නැහැ ගොඩක් අපිට. මේ මිනිස්සුන්ට ගොඩක් වැඩක් නැහැ. ඩිග්‍රී ගන්න නෙවෙයිනේ. මිනිස්සුන්ට ඕන එදිනෙදා ගැට ගන්න. එදිනෙදා ජීවිතේ එදිනෙදා කමියුනිකේට් කරගන්න ඕන. ඒ ටික දෙන්න. ඉක්මනට රීල් එක මාරු කරන්න. මේකත් එක්ක මට තව ටීචර් කෙනෙක් හම්බුණා. මගේ ළමයට උගන්වන ටීචර්. රුමේනියන් to English උගන්වන්නේ. English to Romanian, Romanian to English. English උගන්වන්නේ රුමේනියන් භාෂාවෙන්. English වලින් රුමේනියන් භාෂාවත් ඉගෙනනවා. දෙපැත්තටම ගහනවා. අපේ ළමයට රුමේනියානු භාෂාවෙන් ඉංග්‍රීසි උගන්වනවා. ඒ අතරේ ඉංග්‍රීසි භාෂාවෙන් රුමේනියන් උගන්වනවා. දෙකම එකට කරනවා. පට්ටම බිස්නස් පොයින්ට් එකක්. හැබැයි ළමයි එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ක්ලෙවර් වෙන්න ඕන, ස්මාර්ට් වෙන්න ඕන, පීස්ෆුල් මයින්ඩ් එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ළමයිව අල්ලලා කොහොමද තියාගන්නේ. ඒක වෙනමම රිද්ම් එකක්. හරිද? ඒක වෙනමම සබ්ජෙක්ට් එකක් ළමයි එක්ක වැඩ. ඒෂියන් ග්‍රොසරි එකක් දාන්න පුළුවන්. ලාභයට අඩුවට හොඳ දේවල් මිනිස්සුන්ට දෙන්න. ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. සමහර වෙලාවට ඉන්වෙස්ටර් කෙනෙක් ඕන වෙයි. ඒ වගේ කොස්ට් එකක් යන්නේ. හරිද? ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ හැබැයි. යුරෝ ලක්ෂයක් යන්නේ නැහැ. පොඩි කොස්ට් එකක් යන්නේ. පොඩියට පටන් ගන්න ඒෂියන් ස්ටෝර් එකක්. පුළුවන් තරම් ලංකාවේ දේවල් ඩිරෙක්ට් රුමේනියාවට ඉම්පෝට් කරන්න try කරන්න. මුලින් ඔයාලට පාඩු වේවි. හැබැයි ඒ පාඩුව අවුරුද්දක් යනකොට ඩබල් වෙලා ප්‍රොෆිට් විදියට වාට එවි. ඊළඟ බිස්නස් අයිඩියා එක සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර් එකක් පටන් ගන්න පුළුවන්. රුමේනියාවේ තියෙනවා සෙකන්ඩ් හෑන්ඩ් රෙදි කඩවල්. හැබැයි රුමේනියාවේ අඩුයි සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර්ස්. සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර් එකක් පටන් ගන්න පුළුවන්. අර අමානෙට් වගේ නෙවෙයි හොඳේ. ලේ 1000ක සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් අමානෙට් එකට ගියාම උන් ලේ 250ට ගන්න. ඒ වගේ නෙවෙයි. සාධාරණ. මේකට ඔයාලට OLX එක Facebook marketplace පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් රුමේනියානු ජාතිකයෝ Facebook එකේ හෝ OLX එකේ දානවා තමන්ට වැඩක් නැති දෙයක් විකුණ ගන්න ගොඩක් අඩු මුදලට දාන්නේ.
ඒගොල්ලන්ට කතා කරලා ටට්ටක් ගාලා හැබැයි අප්ඩේට් එකේ ඉන්න ඕන ඉක්මනට කතා කරලා ඉක්මනට බඩු ටික වාට සල්ලි දීලා ගන්න පුළුවන් නම් වාට ඔන්ලයින් සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර් එකක් පටන් ගන්න පුළුවන්. රෙදි කඩයක් නෙවෙයි. සෙකන්ඩ් හෑන්ඩ් රෙදි කඩයක් නෙවෙයි සෙකන්ඩ් හෑන්ඩ් ස්ටෝර් එකක්.